ඔන්න ඕගොල්ලන්ට ඉඩම් කෑලි 4-5ක පණිවිඩයක් අරන් ඇවිල්ලා තියෙන්නේ. නුගේගොඩ තමයි මේ ඉඩම් සෙට් එක තියෙන්නේ. එක ළඟමයි තියෙන්නේ. පර්චස් 13.6 දෙකක් තියෙනවා කෑලි. පර්චස් 6.9ක එක කෑල්ලක් තියෙනවා. පර්චස් 8 කෑලි දෙකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති පාර පළල් පාර කොහොමද කියලා. ඉතින් ප්‍රයිවට් රෝඩ් එකක් පේනවා ඇති. ප්‍රශ්න නැහැ. මොකුත් ආයි නිදහස ජීවත් වෙන්න පුළුවන් වටපිටාවේ ඉන්න උගත් වැදගත් මිනිස්සු. ඉතින් ආයිබෝවන් කියලා අපේ සුදුමල YouTube නාලිකාවට සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඇවිල්ලා ඉන්නේ නුගේගොඩ උඩහම මුල්ලට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මේ ඉඩම කිට්ටුව ඉඳන් නුගේගොඩට කිලෝමීටර් 3ක දුරක් ඇති, මහරගමට කිලෝමීටර් 2කමාරක දුරක් ඇති. කොට්ටාවට විනාඩි 20න් යන්න පුළුවන්. highway entrance එකට, අතුරුගිරිය entrance එකට විනාඩි 15න් යන්න පුළුවන්. ඒ වගේම ඉන්ටර්නැෂනල් ස්කූල් වලට විනාඩි 2-3න් යන්න පුළුවන්. මම එනකොටත් දැක්කා හොරයිසන් කොලෙජ් එක දැක්කා. එතකොට ජයවර්ධනපුර රෝහල, ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර රෝහලට කිලෝමීටර් 1කමාරක දුරක් විතරයි තියෙන්නේ. ජොගින් ට්‍රැක් එකටත් කිලෝමීටර් 1කමාරක දුරක් විතරයි තියෙන්නේ. කිට්ටුවම තියෙන්නේ. ඉතින් හැම පහසුකමම ළඟ තියෙනවා. ඉතින් කෑලි 4-5ක් තියෙනවා. තෝරගන්න විතරයි තියෙන්නේ ඉඩම් කෑල්ල කෝකද ගන්න කියලා. ඒ වගේම කීල්ස් එක, ෆුඩ් සිටි එක, සුපර් මාකට්, බැංකු පහසුකම් මේ හැම දෙයක්ම ඇවිදගෙන යන දුරින් හැම දෙයක්ම තියෙනවා. ඒක ගොඩක් වටිනවා. ඉතින් අයිතිකරු කියන්නේ පර්චස් එකක් ලක්ෂ 30 ඉඳන් ඉහළට කියලා කියන්නේ. ඉතින් මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන්. අයිතිකරු ගොඩක් සාධාරණ කෙනෙක්. බැරි වෙන්නේ නැහැ කීයක් හරි අඩු කරගෙන කතා බහ කරගෙන 0.77යි 02.2යි 1009 අයිතිකරුගේ WhatsApp දුරකථන අංකය තියෙනවා. ලේසි නම්බර එකක්. දැන් මම කතා කරන්න අයිතිකරුට මිල ගණන් සාකච්ඡා කරගන්න. පිටරටක එහෙම ඉන්නව නම් මෙන්න මේ වගේ නුගේගොඩ පැත්තේ මේ වගේ පොඩි ඉඩම් කෑල්ලක් එහෙම අරන් දාගෙනම ලංකාවට එන්න තියෙනවා නම් ඒක තමයි දියුණුව කියන්නේ. ඉතින් ඒ වගේම ඔයගලන්ට පේනවා ඇති මේ වතුර යන්න පවා කාණු හදලා, එතකොට කණු ගහලා මායින් වෙන් කරලා හරියම පිළිවෙලට තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් වැදගත් දේ තමයි බය වෙන්න දෙයක් නැහැ. මම එහෙම කියන්නේ අයිතිකරුගේ ගේ තියෙන්නේ මේ ඔයගලන්ට පේනවනේ මේ අයිතිකරුගේ ගේ පිටිපස්ස තමයි ඔය එහා පැත්තේ තියෙන්නේ. ඉතින් ඉස්සරහින් එනකොටම පේන්නේ අයිතිකරුගේ ගෙදර. ඉතින් ඒක මිලදී ගන්න අයට ලොකු හයියක් වෙනවා. මොකද අයිතිකරුත් ඉන්නවනේ එහා පැත්තේ. එතකොට මේ මෙතෙන්ට අලුතෙන් ගයක් හදාගන්න මොකක් හරි දෙයකට එන කෙනෙක් තනි වෙන්නේ නැහැ කවදාවත්. මොකද අයිතිකරු ඉන්න ඕන දෙයකට උදව්වකට කතා බහ කරන්න. ඉතින් ඒක ලොකු දෙයක්. ඒ වගේම ගොඩ දෙනෙක් ගෙවල් ඉඩම් වාහන විකුණ ගන්න මගේ දුරකථන අංකය අහනවා. 0.76යි 57යි 26යි 535 තමයි මගේ WhatsApp දුරකථන අංකය. ඔයාගේ ගේත් ඉඩමත් වාහනෙත් ඉක්මනින් විකුණ ගන්න මේ දැම්ම මට කතා කරන්න ඕවා ලෝකෙ කොයි රටේ හිටියත්. එහෙනම් ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම නිවාස සිහිනය, වාහන සිහිනය හැබෑ වෙන්න කියලා. ඊළඟ ලස්සන වීඩියෝ එකක් බලන්න channel එක subscribe කරගෙනම mic එක රැඳිලා ඉන්න. ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ජය වේවා. සතුට විනෝදය සපිරි තායිලන්ත බැංකොක් නුවර චාරිකාව. රනින් දිදුලන වෙහෙර විහාර වැඳගෙන සුන්දර පතායා වෙරළ තීරයේ කොරල් දූපතේ අසිරිය විඳගන්න. නවක රාත්‍රී භෝජන සංග්‍රහය එක්ක සෆාරි වර්ල්ඩ්, ඩ්‍රීම් වර්ල්ඩ්, ඓතිහාසික ධම්මකාය ඇතුළු තවත් බොහෝ තැන් දැකගන්න. තරුපන්තියේ හෝටල්වල නවාතැන්. බැංකොක් නුවර පතුනම් ප්‍රදේශයම නිසා ඇතිතරම් සාප්පු සවාරි යන්න. ඔබගේ දෙමාපියන්ව ආදරණීයන්ව පුදුම කරවන්න. දෙන්න ඔබගේ ආසනය වෙන් කරවා ගන්න. ශ්‍රී සදාම් ලංකා ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස්.